ඔබත් කාර්යමූල පරීක්ෂණයකට මාතෘකාවක් හොයන කෙනෙක්ද? එහෙනම් මේක බලලා ඉන්න. ගොඩක් ගුරුවරු කියන දෙයක් තමයි මට ඇක්ෂන් රිසර්ච් එකක් කරන්න මාතෘකාවක් නැහැ කියලා. ඉතින් හොඳයිනේ. ඒ කියන්නේ ඔබේ පන්තියේ ගැටලුවක් නැහැ කියන එක. ඔබ හොඳ ගුරුවරයෙක් කියන එක. ඇත්තටම බැලුවම ළමයි ඉන්න පන්ති කාමරයක ගැටලුවක් නැහැ කියලා කියන්න අමාරුයි. විවිධ ගැටලු ශේෂ්ඨ තියෙනවා. නමුත් ඔබ බොහෝ විට අක්ෂර සම්බන්ධ, ගණිත කර්ම සම්බන්ධ ගැටලු කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම නිසා තමයි මෙවැනි මාතෘකා සම්බන්ධයෙන් ගැටලු පැන නගින්නේ. බොහෝ ගුරුවරු හිතන දෙයක් තමයි කාර්යමූල පරීක්ෂණය කරන්නේ දරුවන්ගේ සංවර්ධනය සඳහා කියලා. ඒක එහෙම නෙවෙයි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම අපේක්ෂා කරන්නේ ක්‍රියාමූල පරීක්ෂකයාගේ වෘත්තීය සංවර්ධනය කියලා අමතක කරන්න එපා. නමුත් සිදු කරන මැදිහත් වීම තුළින් දරුවාගේ සංවර්ධනයද වක්‍රව සිදු වෙනවා. ඒක හරි. ඒ ගැන හරි අවබෝධයක් නැතිවීම තමයි බොහෝ දෙනාට මාතෘකාවක් සොයා ගැනීම ගැටලුවක් වෙලා තියෙන්නේ. මුලින්ම වුන් හොයන්නේ ගැටලු තියෙන ළමයි. ඒක වැරදි. පන්ති කාමරයේදී අපේ වෘත්තීය භූමිකාවට ගැටලු ඇතිවන දෙයක් හොයලා ඒක අවම කිරීමට Taman මැදිහත් වෙන්නේ කොහොමද කියලා පියවර කිහිපයක් අස්සේ සොයා බැලීම තමයි කාර්යමූල පරීක්ෂණයකදී සිදුවිය යුත්තේ. Tamanට වෘත්තීය ජීවිතයේදී නැවත ඒහා සම්බන්ධ ගැටලුවකට මුහුණ පාන්න වුණොත් එම ගැටලු විසඳා ගැනීමට මැදිහත් වන්නේ කෙසේද කියන අදහස ගුරුවරයාට කාර්යමූල පරීක්ෂණයක් තුලින් ලැබෙනවා. ඒක තමයි වෘත්තීය සංවර්ධනය කියන්නේ. තව දෙයක් කියන්න ඕන. සමහර වෙලාවට ගුරුවරුන් විසින් දරුවන් එක් අයෙකුට වැඩි සංඛ්‍යාවක් ඇක්ෂන් රිසර්ච් එකකට තෝරා ගන්නවා. ඒත් මම නම් හිතන්නේ ඒ සඳහා සුදුසු වන්නේ එක දරුවයි. ඒකට හේතුව තමයි මැදිහත් වීම ක්‍රියාකාරකම් වලදී එක් දරුවා පැමිණෙන මට්ටම් වෙනස් වෙන්න පුළුවන්. එවිට ප්‍රතිසැලසුම් වලදී ඒ දරුවාට සුවිශේෂීව ක්‍රියාකාරකම් සැලසුම් කරන්න වෙනවා. ඒක නිසා සිංගල් කේස් ස්ටඩි එකක් වගේ එක දරුවෙක් තෝරා ගැනීම වඩා පහසුයි කියලයි මම හිතන්නේ. කාර්යමූල පරීක්ෂණයක් සඳහා මාතෘකාවක් තෝරාගන්නේ කොහොමද කියලා ඉදිරියේදී විස්තර සහිතව අපි කතා කරමු.